මහත්මිය අපේ රටේ සිනමාවේ ඉතිහාසයක පරිච්ඡේදයක් නිර්මාණය කරපු ඉතාම දක්ෂ නිලියක්. ඒ වගේම ඉතාම ආකර්ෂණීය නිලියක් වෙලා හිටියා. මෙතන අපි කාගෙත් තරුණ කාලේ ඇගේ ඉස්තමට බලන්න අපි කවුරුත් පොර කෑවා. අපි කාගෙත් ඉදිරියට නිලිය වුණේ අය. ඉතින් ඇය මේ මොහොතේ අපෙන් සම්මෝරන් තියෙනවා, ජාතික සම්මෝරන් තියෙනවා. මම හිතන්නේ ඒක සිනමාවට විශාල පාඩුවක්. ඒ වගේම රටකට විශාල පාඩුවක්. අපේ රටේ පිහිවෙච්ච ඉතාම දක්ෂ වගේම ප්‍රවීණ නිලියක්, අධ්‍යක්ෂකවරියක්, නිෂ්පාදකවරියක් ඉස්සරහට කරපු මහත්මියගේ අභාවය පිළිබඳව අපි කාටත් ශෝකයක් තියෙනවා. ඒ නිසා අපි ඇගේ අභයතුනට ශෝක වෙනවා. යතුන් පවුලේ වටාන ශෝක කරනවා. ඒකට අපි අපේ ගෞරව ආධාරයෙන් පුදපත් සිටිනවා. එතුමියගෙන් ඇති වූ ඒ හිඩස පුරවන්න හැකි වේවිද කලා ශිල්පී? මම හිතන්නේ අපිට තාම එහෙම පේන්නේ නැහැ. මොකද මේ ඉතාම විශේෂ භූමිකාවක් නියෝජනය කරපු විශාල ඉතිහාස කාල පරිච්ඡේදයක් ආවරණය කරපු කලා ශිල්පිනියක්. ඒ නිසා අපි දන්නවා ඉතිහාසය පුරාම විවිධ කලා ශිල්පීන් විවිධ චරිත දී වෙනවා. ඉතින් අපි බලමු ඇගේ අඩුව පුරවන්න කවුරුද එයිද කියලා. ඉතින් මේ මොහොතේ මම හිතන්නේ තාම අපිට මොකක් පේන්නේ නැහැ කියලා. හරිද? හරිද? ඇත්තෙන්ම මම ඉතාමත්ම කනගාටුවට සහ සංවේගයටපත් වෙනවා මේ රටේ විශිෂ්ට ශ්‍රේණියේ කලා ශිල්පිනියක්, කලාකාරියක් විදිහට මාලිනී පොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව එතුමිය මේ රටේ පමණක් නෙවෙයි අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණය කරපු අපේ රට වෙනුවෙන් නම දිනාගත්ත කෙනෙක්. මාලිනී පොන්සේකා මහත්මියගේ ජීවිත කාලය තුළ විශේෂයෙන්ම එතුමිය කලා ශාස්ත්‍රයේ, චිත්‍රපට ශාස්ත්‍රයේ, ඒ වගේම වෙනත් අංශවල සෞන්දර්ය ශාස්ත්‍රවල එතුමිය කටයුතු කිරීම තුළ ලබාගත් ජයග්‍රහණය එතුමියගේ පෞද්ගලික ජයග්‍රහණ නෙවෙයි. ඒ හැම ජයග්‍රහණයකින්ම අපේ රටට ලොකු ගෞරවයක් ඇති වුණා, ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන්. ඒ නිසා එතුමියගේ අභාවය අපේ කලා ශාස්ත්‍රයට, විශේෂයෙන්ම සෞන්දර්ය ශාස්ත්‍රයට බරපතල පාඩුවක්, චිත්‍රපට ශාස්ත්‍රයට ඇතුළු. මම ජනාධිපතිවරය දරන කාලේ එතුමිය අසනීප වෙච්ච වෙලාවේ මට පුළුවන් විදිහට එතුමියට විශේෂයෙන්ම උපකාර කළා. ඒ පිළිබඳව නොයෙකුත් විවේචනත් ආවයි එතුමියට මේ විදිහට උපකාර උදව් කරන්න කියලා. නමුත් ඒ විදිහේ උපකාර කළේ එතුමිය පිළිබඳව මම දන්න නිසා. මාලිනී පොන්සේකා මහත්මිය කියලා කියන්නේ කෝටිපතිනියක් නෙවෙයි. සමහර විවිධාකාරයේ ඒ කාලේ මේ සම්බන්ධයෙන් නොයෙකුත් විග්‍රහ කළා. නමුත් එතුමියගේ පවුලේ තත්ත්වය විශේෂයෙන්ම මම ඒ කාලෙත් දැනගෙන හිටියා. අපිත් එක්ක පාර්ලිමේන්තුවේ එකට හිටපු කෙනෙක් විදිහට කතා බහ කරනකොට ඒ තොරතුරු බොහෝ වෙලාවට අපි එක්ක කතා බහ කරලා තිබෙනවා. ඒක නිසා එතුමියගේ අභාවයේ බලවත් පාඩුවක් මේ රටේ ඒ හිස්තැන පුරවන්න මම හිතන්නේ මේ වන විට කෙනෙක් තවම ඉන්නවාද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා එතුමියගේ කලා ජීවිතය පිළිබඳව වගේම විශේෂයෙන්ම චිත්‍රපට ශාස්ත්‍රයේ එතුමිය කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන් අද නව කලා පරපුරට බොහෝ ආදර්ශ ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ආදර්ශ තුල එතුමිය ඒ පෙන්නපු දක්ෂකම්, හැකියාවන්, කුසලතාවයන් ඒ සියල්ලක්ම පරිණතභාවයන් ඒ ශාස්ත්‍රයේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා එතුමගේ මේ අභාවය සම්බන්ධයෙන් ඒ වගේම අසනීප වෙච්ච තත්ත්වයේ ඒ අවස්ථාවේ කාලේ ඉඳලා එතුමියට ඒ තිබුණු වේදනාවන්, ඒ පිළිබඳව ඒ වේදනාවන් අපිත් බාරගත යුතු වෙනවා. ඒ මොකද අපේ සමාජයට ඉතාමත්ම වැදගත් කෙනෙක් නිසා ඒ ශාස්ත්‍රයේ. ඒ නිසා ඒ පිළිබඳව මගේ කනගාටුව සහ බලවත් වේදනාව ප්‍රකාශ කරනවා. මාලිනී පොන්සේකා මැතිනිය විශේෂයෙන්ම මම බෞද්ධයෙක් වශයෙන් නිවන් සුවපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතරම නිවන් දකින්නට පෙර නැවත අපේ රටේ ඉපදිලා මේ ශාස්ත්‍රයට නැවත පණ දෙන්නට කියලා එක් පැත්තකින් මම ප්‍රකාශ කරනවා. ත්වන් සරණයි. ඉස්සුදී. ඔව් මට ඒ කාලේ චෝදනා කළා හුඟක් ඉතින් මේ එතුමියට මේ ජනාධිපති ධර්මදින සල්ලි දුන්නයි කියලා. නමුත් මම දන්නවනේ මේ
එතුමගේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඒක නිසා මේ ඒ චෝදනා ඉතින් මම සාමාන්‍යයෙන් දේශපාලඥ විදියට අපිට ඉතින් ওই විදිහේ චෝදනා එනවා. ඉතින් ඒ මොන චෝදනා ආවත් එතුමේ වෙනුවෙන් මම ඒ යුගයේ තුල ඒ කාලය තුල මගේ වගකීම සහ යුතුයකම මම එතුමේ වෙනුවෙන් ඉෂ්ට කළා කියන එක කියන්නට ඕන. විවේචන වලට මම බය කෙනෙක් නෙවෙයි. කනගාටුදායක දවසක් මක්නිසාද මාලිනී ෆොන්සේකා මහත්මිය ඉතාමත් ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඉතාමත් දක්ෂ නිලියක් මම හිතන්නේ ලංකාවේ පමණක් නෙවෙයි ආසියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රවිෂ්ඨ වූ කාන්තාවක් හැටියට නිලියක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතුමියගේ දක්ෂකම් එතුමිය ඉතාමත් මනා ලෙස ඔප්පු කරලා තියෙනවා. ජාත්‍යන්තර සම්මාන රාශියක් එතුමිය ජයග්‍රහණය කරලා තියෙනවා. මට විශේෂයෙන් එතුමිය ගැන කියන්න තියෙන්නේ මේක. ඒක තමයි 1960 ගණන් වල 70 ගණන් වල කාන්තා අයිතිවාසිකම් වැඩි තිබ්බේ නැහැ. එතුමිය කාන්තාවක් හැටියට නිලියක් හැටියට මේ ශාස්ත්‍රයට ඇවිල්ලා එතුමිය දක්වපු විශාල ශක්තිමත් ගමන අනෙකුත් සෙසු නිලියන්ට කාන්තාවන්ට විශාල ශක්තියක් වුණා. එම නිසා 52% කාන්තාවෝ ඉන්න අපේ රටේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තා අයිතීන් වෙනුවෙන් එතුමිය විශාල ශක්තියක් පන්නරයක් ලබා දීලා තියෙනවා. එම නිසා අද දක්ෂ නිලියෝ පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ දක්ෂ නිලියෝ සියලු දෙනාටම මෙතුමියට ස්තුතිවන්ත ඕනේ. එතුමිය ගත්ත ඉතාමත් විරෝධාර පියවර නිසා. ඉතින් එතුමියට අපි නිවන් සුව පතනවා. බොහොම ස්තුතියි. අතවසෙම සිංහල සිනමාවයි මාලිනී ෆොන්සේකායි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියන එක මම හිතන්නේ අද මුළු රටම පිළිගන්නවා. අතවසෙම මට මෙතුමිය හම්බ වෙන්නේ වැඩිපුරම 2010 15 පාර්ලිමේන්තුවේදී. ජාතික ලයිස්තුවෙන් පත් වෙලා හිටියා. හරිම නිහතමානී පුද්ගලයෙක්. මම එතුමිය දැනගත්තේ පාර්ලිමේන්තුවේ අපේ ඒ අවුරුදු 5 කාලෙදී. සමහරවිට මල්ලි මට මේකේ ප්‍රශ්නයක් තියෙනවා මට මේක තේරෙන්න මේක මට පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් එතුමියගේ සේවාව මේ රටට අතිදැවන්තයි. මම හිතන්නේ ඉදිරියට අපි බලන්න ඕනේ ලංකාවේ සිනමාව කොහොමද ජාත්‍යන්තර තලයට ගෙනියන්නේ මේවා මේ පරණ මේ ෆිල්ම් කොහොමද ආකයිව් කරලා ඩිජිටයිස් කරලා තියාගන්නේ කෑන් වගේ ෆිල්ම් ෆෙස්ටිවල් හරහා ලංකාවේ සිනමාව තවදුරටත් දියුණු කරන්නේ කොහොමද මෙන්න මේ සියලු දේ මම හිතන්නේ එතුමියට කරන්න අවස්ථාවක් තිබ්බා අපි එතුමිය වෙනුවෙන් මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ බොහොම ස්තුතියි දර්ශනක් හැමෝටම හරි ඉතින් වචන වලට පෙන්නන්න බැරි හරිම විශාල හැඟුම් සමුදායක් මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ කොච්චර අපි ප්‍රේක්ෂකයෝ ඉස්සරහා බොහොම රංගනයේ යෙදුනත් අද මේ වගේ අවස්ථාවක ඇත්තටම වචන වලට පෙන්නන්න බැරි මොකද්ද හැඟීමක් හිතේ හිර වෙලා තියෙනවා කියලා දැනනවා. ඒකට විශේෂම හේතුව තමයි මේ මට ඇයත් සමග ඇයගේ ඇසුර ඇයගේ ගුරුහරුකම් මට ලබා ගන්නට වාසනාව ලැබුණා මගෙත් රංගනයේ මුල කාලයේදීම ඇත් සමග අබා චිත්‍රපටයේ වැඩ කරන්නට ගියා. ඊට කලින් මම තාක්ෂණික ශිල්පියෙක් විදිහට ඇය සමග බොහෝ වැඩ කළා තියෙනවා. ඇයගේ සුවිශේෂීකම තමයි ඇය සතු තිබුණු බොහොම අව්‍යාජ ගතිගුණ තමයි අපිව අදටත් මේ විශාල කම්පනයකට පත් කරලා තියෙන්නේ. ඔබ සමාජ මාධ්‍ය ඔබ දැක්කනම් ඇය සමග ගොඩාක් ඒ කියන්නේ වෘත්තිමය සගයන්ට එහා ගිය රසිකයෙක් පවා ගත්ත හැම ඡායාරූපයකම ඇයගේ තියෙන අව්‍යාජ හිනාව ඔබ දැක්කහම ඔබ දකින්නට ඇති. මම කියන්නේ ඇයගේ මුහුණ හිනාවට වඩා ඇයගේ හදවත තමයි ඒ හිනාව වෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් ඇයගේ හදවත ලස්සනයි පිරිසුදුයි. ඉතින් මම හිතන්නේ එවැනි කෙනෙක් අපිට පහළ වෙන්නේ එක වතාවයි. ඉතින් ඒක සතුටක් තියෙනවා ඇය සමග ඇයගේ ගුරුහරුකම් ඇයගේ අත්දැකීම් අපිට සමග බෙදා හදා ගන්නට අපි වාසනාවන්ත වෙච්ච එක ගැන ඒ වගේම සිනමාව පැත්තෙන් ගත්තාම ලංකේ සිනමාව ගත්තාම ඇයට තව බොහෝ වැඩ කරන්නට තිබුණා. තව ඇයගේ අත්දැකීම් එක තව බොහෝ නිර්මාණ අපිට රස විඳින්නට තිබුණා. ඉතින් අපේ යාම් මීම් කියන අපි හැමෝටම පොදුයි. අවසාන වශයෙන් ඇයට නිවන් සුවම ප්‍රාර්ථනා කරනවා.